අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට. පහත දක්වන සංයෝග වලින් කවර එකක් අඩුවෙන්ම අයනික වේද කියලා අහනවා. එතකොට උත්තර තියෙනවා සෝඩියම් ක්ලෝරයිඩ්, සීසියම් ක්ලෝරයිඩ්, ලිතියම් අයඩයිඩ්, ලිතියම් ක්ලෝරයිඩ්, සෝඩියම් අයඩයිඩ් කියලා. එතකොට මෙතෙන්දී සෝඩියම් ක්ලෝරයිඩ්, සීසියම් ක්ලෝරයිඩ්, ලිතියම්. එතකොට සෝඩියම් නැවත ඒ කියන්නේ පළවෙනි කාණ්ඩේ ලෝහ. ඊළඟට 17 වෙනි කාණ්ඩේ අලෝහ වලින් තමයි මේ අයනික සංයෝග හැදිලා තියෙන්නේ. එතකොට මෙතන අයනික ලක්ෂණ වැඩි වෙනවා කියලා කියන්නේ අයනික ලක්ෂණ වැඩි වෙන්නේ විද්‍යුත්ිනතා වෙනස වැඩි වෙනකොට. ඒතර විද්‍යුත්ිනතා වෙනස වැඩි වෙන්නේ අපි කල්පනා කරලා බැලුවොත් එහෙම 17 වෙනි කාණ්ඩේ උඩම තියෙන වගේ විද්‍යුත්ිනතා වෙනස වැඩි. ඊළඟට එතකොට වෙනස වැඩි වෙන්න නම් පළවෙනි කාණ්ඩේ ගත්තහම පළවෙනි කාණ්ඩේ පහළම මූලද්‍රව්‍ය සහ 17 වෙනි කාණ්ඩේ ඉහළම මූලද්‍රව්‍ය අතර තියෙනවා විශාල විද්‍යුත්ිනතා වෙනසක්. ඒතකොට යාළගේ ආයනික ලක්ෂණ වැඩි උපරිම වෙනවා. ඊළඟට ආයනික ලක්ෂණ අඩු. දැන් මේකේ අහන්නේ අඩුවෙන්ම ආයනික වේද කියන එකනේ. ඒත් ආයනික ලක්ෂණ අඩුවෙන්ම තියෙන්නේ. එහෙනම් පළවෙනි කාණ්ඩයේ පළවෙනි මූලද්‍රව්‍ය සහ 17 වෙනි කාණ්ඩයේ අවසාන මූලද්‍රව්‍ය අතර ඇතිවන ආයනික සංයෝගවල තියෙන ආයනික ලක්ෂණ අඩු වෙනවා. ඒ අනුව උත්තරේ අපිට ගන්න පුළුවන් ලිතියම් අයඩයිඩ් විදිහට. ඊළඟ ප්‍රශ්න ගත්තොත් අයන සංරචනය මගින් සැලකිය යුතු විද්‍යුත් සන්නායනයක් පෙන්වන්නේ පහත ඒවායින් කුමක්ද කියලා අහනවා. එතන මෙතන කොපර් කම්බිය කියලා තියෙනවා. කොපර් කම්බිය කියන්නේ ලෝහයක්. එතකොට අපි ගත්තාම ලෝහයක ඇතුලේ තියෙන ලෝහක බන්ධන. එතකොට කොපර් කැටායන තියෙනවා. කොපර් කැටායන සහ නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවා. එතකොට මේ කොපර් කම්බියක් ඇතුලේ විද්‍යුතය සන්නායනය කරන්නේ මේ තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන නිසා. එතකොට එතන අයන සංරචනයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් එතන අයන සංරචනයක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒක උත්තරයක් විදිහට ගන්න බෑ. ඊට පස්සේ ඝන සෝඩියම් ක්ලෝරයිඩ් කියලා තියෙනවා. ඝන සෝඩියම් ක්ලෝරයිඩ් කියන එකේ විද්‍යුතය සන්නායනය වෙන්නේ නැහැ. එතකොට ඒකත් අපිට ගන්න බෑ. ඊළඟට ග්‍රැෆයිට් කියලා තියෙනවා. ග්‍රැෆයිට් කියන්නේ ඔයාලට මතක ඇති කාබන් වල බහුරූපී ආකාරයක්. එයාගේ අර කාබන් ස්තර අතර තියෙනවා ඉලෙක්ට්‍රෝන වලාවක්. 5 ඉලෙක්ට්‍රෝන වලාවක්. ඒ ඉලෙක්ට්‍රෝන වලාව නිසා තමයි එයාගේ විද්‍යුතය සන්නායනය කිරීම සිද්ධ වෙන්නේ. ඒකට එතනත් අයන පිහිටීමක් නැහැ. නිසා ඒකත් වැරදි. ඊළඟට පොලිවයිනයිල් ක්ලෝරයිඩ් කියන්නේ PVC වලින් විද්‍යුතය සන්නායනය වෙන්නේ නැහැ කොහොමත්. ඊළඟට විලීන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. විලීන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝනය උෂ්ණත්වයේ සපයලා ද්‍රවයක් බවට පත් කරනවා. එතකොට ඝන ඒක අපි කියන්නේ ජලයේදී කරන්නේ නැතුව අපි උෂ්ණත්වයේ සපයුවාම මේක ද්‍රවයක් බවට පත් වෙනවා. එතකොට මෙතන අයන තියෙනවා. ලික්විඩ් එකක් බවට පත් කරනවා. එතකොට මෙතන අයන තියෙනවා. අයන නිසා විද්‍යුතය සන්නායනය වෙනවා. එතකොට මෙතන උත්තරේ වෙන්න ඕනේ. උත්තරේ අංක 5 විලීන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක. ඊළඟට කියලා තියෙනවා මින් කුමක් සහසංයෝජ බන්ධන සෑදීම නිරූපණය කරයිද කියලා. මෙතන අලෝහයක් ලෝහයකින් ඉලෙක්ට්‍රෝන ගැනීම කියන එක කියද්දි එතන සහසංයෝජ බන්ධනයක් නෙවෙයි හැදෙන්නේ. ආයේ කියනවා අලෝහයක් ලෝහයකින් ඉලෙක්ට්‍රෝන ගැනීම. ඒකත් සහසංයෝජ බන්ධනයක් නෙවෙයි. ලෝහයක් ඉලෙක්ට්‍රෝන යුගලයක් අලෝහයකට දීම මේකත් සහසංයෝජ බන්ධනයක් නෙවෙයි. මේකෙදි වෙන්නේ දායක බන්ධනයක්. ඊට මේක ඉලෙක්ට්‍රෝන යුගලයක් අලෝහයකට දීම කියන එක බෑ. දීම කියන එක සහසංයෝජ බන්ධනයක් නෙවෙයි. ඊළඟට අලෝහයක් ඉලෙක්ට්‍රෝන යුගලයක් ලෝහයකට දීම ඒකත් නෙවෙයි. ඊළඟට ලෝහයක් හා අලෝහයක් අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීම. එතකොට ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමක් සිද්ධ වෙනවා නම් ඒ කියන්නේ ඒක සහසංයෝජ බන්ධනයක්. එතකොට ඒ වගේ එකට උදාහරණයක් තමයි ඇලුමිනියම් ක්ලෝරයිඩ් අතර ඇති වෙන්නේ ඇලුමිනියම් ක්ලෝරයිඩ් AlCl3 කියන එක. එතකොට මේ හැදෙන එක ඇවිල්ලා සහසංයෝජ බන්ධන. මේ AlCl අතර තියෙන සහසංයෝජ බන්ධන ඒවා ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගෙන තමයි හැදෙන්නේ. ඊළඟට අපි ගත්තොත් මෙතන කියලා තියෙනවා විද්‍යාගාරයක පහත සඳහන් ද්‍රව්‍ය කාණ්ඩ අතරින් සහසංයෝජ බන්ධන පමණක් අන්තර්ගත කාණ්ඩේ කුමක්ද කියලා අහනවා. ඒතර මෙතන හුමාලය තියෙනවා, කැල්සියම් ඔක්සයිඩ් තියෙනවා, සෝඩියම් ග්‍රැෆයිට්. පළවෙනි උත්තරේ කියන්නේ සහසංයෝජ කාණ්ඩ පමණක් බන්ධන පමණක්. එතකොට කැල්සියම් ඔක්සයිඩ් වල තියෙන්නේ අයනික බන්ධනයක්. එතකොට ඒක ගන්න බෑ. සෝඩියම් කියන්නේ ලෝහයක්, ලෝහක බන්ධනයක්. ඒක ගන්න බෑ. ග්‍රැෆයිට් කියන එක නම් ගන්න පුළුවන්. එයාලා කාබන් පරමාණු අතර
තියෙන නිසා සහ සංයුජ බන්ධන තියෙන නිසා. එතකොට ඊළඟට KCl කියන පොටෑසියම් ක්ලෝරයිඩ් ඒකත් අයනික බන්ධනයක් තියෙන එකක්. එතකොට ඒක ගන්නත් බෑ, උත්තරේ ගන්න බෑ. ඊළඟට තුන්වෙනි උත්තරේ තියෙනවා සෝඩියම් ක්ලෝරයිඩ්. ඒක ගන්නත් බෑ අපිට. ඊට හතරවෙනි උත්තරේ බලන්න කාබන් ඩයොක්සයිඩ්, ඔක්සිජන්, ක්ලෝරින්, ජලය. එතකොට මේ ටික ඇවිල්ලා තියෙන්නේ මේ වගේ තියෙන්නේ සහ සංයුජ බන්ධන තමයි. එතකොට මේ උත්තරේ තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. පස්වෙනි උත්තරේත් අපිට ගන්න බෑ සෝඩියම් තියෙන නිසා. එතකොට නිවැරදි උත්තරේ වෙන්නේ උත්තරේ අංක 4 කියන එක තමයි නිවැරදි උත්තරේ විදිහට ගන්න පුළුවන් වෙන්නේ.